මහත්තයා බම්බච්චාරුවක් හදමුද? ඈ බම්බච්චාරුවක්? යන් අපි අද වෙරළු අච්චාරුවක් හදන්න යන්නේ. වෙරළු වගේක් හම්බුණා. අච්චාරුවක් හදනවා දැන් පොඩි එක්කෙනක් ඉන්නවා. මදු එන්න. ඇයි බංකොම්කෝ? ඉඳගෙන ඉඳලා හරියන්නේ නැහැ. දැන් වෙරළු ටික තම්බන්න වැඩි කරන්න ඕනේ. අර හරියට තියෙන්නේ. හා. ඔව් උස්සන්න බෑ. චුටු පුතා. ඔව්. සුදු මහත්තයා ආය අදින්නේ නැහැ. වෙරළු තම්බන්න සපෝට් එකක් දෙනවද මණික? ඈ ඔව්. අම්මා හොඳ සපෝට් එක මාරු. මේ මෙතන තියෙන්නේ. මොමින් තාත්තිය නකල්. දැන් පොල් වෙරළු ආයා දුදෙම් ගියා. එන්නේ කීයටද දන්නේ නේ. කිසිමයි මේ කියන්නේ. මේ ගෙඩියක් අඳින්න කපුව එතකොට. හරි උත්තරයි. ඔය විදියට තමයි. වෙරළු ටික නම් තැම්බෙනවා. ඔවේ මේ බම්බා මේ බලන්න මේ බම්බා තම්බනවා මේ බම්බා පැනික හරි ඉන්න හරි අපි වෙරළු තම්බලා කමු බම්බා තම්බලා කමු තරහයි මං අර චූටිලක් ගල උඩ කතා කරගෙන අයියනේ තම්බලා කමු දැන් තව ජුට්ටයි ඉන්න තාත්තිය දෙන්නම් ඕ තම්බලා දෙන්නම් ඒ තලාවෙල්ලපා වෙල්ලු අපි තම්බා කමු මේ තියෙන්නේ වලි වෙරළු වලට වලි යට වතුරකට අත දාන්න ඕනේ කියලා. ලුණු දා ගන්න ඕනේ ලුණු. නැත්තම් බෑ. චුට්ටක් තැම්බෙනකොට බලලා ලුණු ටිකක් දාගමු. දැන් ගින්දර සරයි හොඳටම. වෙරළු ටික තැම්බීගෙන ඉන්නේ. කහ පාට වෙලා. සාමාන්‍ය ලුණු දාන්න මේ සාමාන්‍ය ගොඩක් දුරට මේ වෙරළු තැම්බෙනකල් පොඩ්ඩක් පැලෙන්න දෙනවා නැත්නම් අර පැලෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් කොහොමද දන්නේ නැහැ ඉතින්. හරිද? ඒ හින්දා පොඩ්ඩක් ඉඳලා එහෙමම දා ලුණු ටිකක් දාන්න හදන්න. ඔන්න දැන් හරි වෙරළු ටික. වෙරළු ගෙඩි පැලිලා තියෙන්නේ දැන් ඔන්න. රස්නේ ගහනවා.
කැමරාවටත් දුම් දාලා කඳුළු පෙරනවා. ඉතින් අන්තිමට දුම් ඇදිලා වෙරළු කාලේ කන්න හදනකොටම තැම්බෙන්න දෙමු. හොඳට තැම්බෙන්න දෙන්න ඕනේ. එතකොට තමයි රස. පොල් වෙරළු එකක් තියෙන්නේ. හොඳ ලොකු වෙරළු. ඔය චුට්ටක් පොඩ්ඩක් වංගෙඩිය දාලා තලලා ගන්න ඕනේ. ලාවට. ඔන්න ඉතින් ගත්තා. සීනි තියෙනවා මෙතන. ඊට පස්සේ තියෙනවා ලුණු, මිරිස් කුඩු, ගම්බිරිස් කුඩු. ඔය ටික තමයි දාන්නේ. බලමු මේ ඔය ටිකක් දාලා වෙරළු ටිකත් ඔක්කොම තැම්බිලා තියෙන්නේ. සුදු මහත්තයා. ඔය මේ බම්බ කනවද? බම්බ කනවද? වෙරළු ටික නම් හොඳටම තැම්බිලා තියෙන්නේ. මේක තලන්න දෙයක් නැති වෙයි. තැලුවොත් එහෙම චොප්ප වෙලාම යයි වගේ මට පේන්නේ. අපි දැන් මේකේ වතුර ටික පෙරා ගමු බකට් එකකට තියලා එකපාර බිමට දාන්න හොඳ නෑනේ. ඉඳා. මොනට වැඩියෙන් දාන්නත් ඕනේ නැති නේද මගේ. ලුණු තැම්බෙද්දි දෙන්න දාන්න. දැම්බෙදි දැම්ම. දැන් අපි දාගමු මිරිස් කුඩු. කොල්ලර ගෙඩි දෙකක් අයින් කරලා ඉන්නේ. මම කමන්නේ දා. ඈ? දා. හොදලා හරි දෙන්නේ. මිරිස් කුඩු පොඩ්ඩයි දාන්න. වැඩි දාන්නේ නැහැ. සැර වැඩි දාලා කන්නේ බබාලා ඉන්නවනේ. ඒ හින්දා මහ බබාට නම් සැරමයි යෝනේ. සැර ඇති. දැන් මේකට වැඩිපුර දාන එක જાතියක් තියෙනවා. සීනි ටිකක් දා ගන්න ඕනේ හොඳට. සීනි වලින් තමයි අර පැණි වගේ ගතිය එන්නේ. ඔන්න තියෙනවා දැන් පේනවද පැණි ගතියට හොඳ උපුවට මෙන්න මෙහෙම තමයි හදා ගන්න ඕනේ. එතකොට කන්න පුළුවන් ඇති වෙන්න. මොනවද පුතා? ඈ මොනවද? ඈ මණික ඔබෙන් මොනවද? මොනවද? ඈ බම්බා දයියා පුතාට මේ දයියානේ. බම් 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 බම්බා දයියා නෙමෙයිද? අනේ දෙන්න. බේනකොට මේ අපේ මදු කන්නේ එහෙම දන්නේ නැහැ වැඩිය. බම්බා කෑවද? කො බම්බා කන්න. බම්බා කන්න. බම්බා කන්න. ඔන්න. නෑ පුතාට නේද? බම්බා. නෑ. කන්න. බම්බා. මා පුතා කන්න බම්බා කන්න. නෑ මේ තියෙන්නේ. ඔව් peer ගෙඩියක් එහෙම දාන්න තිබුණා. හොඳයි peer නෑනේ. ඒකේ තියෙනවා දයියා සුදු මහත්තයා. ඔය තියෙන්නේ. මෙයාට මේ මොන හරි දෙන්න දෙයක් නැද්ද මෙයාට? දැන් නෑ බලන්න. ගෑස්ට්‍රික් කඩුණාට කමක් නැහැ කාලානේ. අරකින්ම ඉල්ලනවා. ඊළඟ එකක් දෙන්න. ඕක ගිහිල්ලා මතක් වුණා නම් අත්තම ලේසි. මේක මේ.
ඉන්න දෙන්න එකක් පැත්තෙන්. මම එකක් දෙන්න බෑ. කාලා දුවයි දන්නේ නැහැ කොල්ලා. දෙන්න බෑ. තව මේවට යද්දම ඉතින් අයියත් එක්කම ගත්ත කන්න කියලා බලමු මොකද කරන්නේ කියලා. ඔය අද්දි හොදවන්නේ. එහෙම බෑ පුතා ඔය. මරු. මේ ගන්න. මම අම්මට දෙන්නකො පින්නන්න. චොකෝ එකක් හම්බුණා කියලා. අපිට චොකෝ එකක් හම්බුණා කියලා. කේක්. චොකලට් කේක් කෑල්ලක් හම්බුණා කියලා. චූට් ගන්න දින් තෑග්ගා. චොකලට් පුතා තාත් කෑවද? දාන්න. හතර කවල එක පැකට් එක ඇතුළට දැම්මා. හතර කවල හිරගන්න. අපේ හොඳ පුතා. ඒතර අම්මියට කෑල්ල? චූටි පුතේ. අම්මියට කටක් කවන්න. අම්මියට කටක්. අරින්නේ අම්මියා. මේ අයින්නේ උනාට චූටි බාප්පලා ගිය සීන් එක. ඔක බූම් එකක් ගියාද? ඕ. මට ගන්න. කෙනෙක් දුන්නා. උනාට ඒක රසයි මස්ස එහෙම තියෙනවා. මේ ආච්චිට තව කන්න එන්න කියන්න. අපි අච්චාරු කනවා පුතා කේක් කනවා. මාර කොල්ලෙක්නේ. ඔයන්නේ. යන්නේ අම්මු. දැන් ඉවරයි. ඉවරයි. කටවටේ චුට්ටක් පිහින මෙන්ක. Go. Go. Acharu, bamba. අපි එනවා වෙරළු කාලත් ඉවරයි නේද? ඈ ඔය ඔය බම්බ කාලි ඉවරයි නේද? බම්බ ඉවරයි කියන්නේ දයියා කියන්නේ. බම්බ කාලි ඉවරයි නේද? ඈ බම්බ වියලයි. මොකක්ද ඕනේ මලක් කඩාගන්න. මලක් කඩාගන්න.
කඩාගන්න. හරි එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. ආයෙ දවසක හම්බෙමු කට්ටියට. මේ ඉන්නේ. බයි කියන්න. බයි. ආයෙ දවසක හම්බෙමු.